ඉතින් guys ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට මූලික වශයෙන් බලපාන කාරණාවක් සිදු වෙමින් පවතිනවා. මෙවර 2026 T20 ක්‍රිකට් ලෝක කුසලානේ ඉදිරි ගමන සුණු විසුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසි වුණා. එසේ වීමත් සමග සෑම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම ශ්‍රී ලංකා රුපියල් මිලියන 10ක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. වාර්තා වන අන්දමට සභාපති ශාම සිල්වා විසින් තමයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඔහු තවදුරටත් පවසා සිටියේ තරග ජයග්‍රහණ වලදී විවිධ වූ සාර්ථකත්වයන් ඔස්සේ මුදල් ත්‍යාග ලබා දෙනවා නම් අසාර්ථක ලෙස ක්‍රීඩා කරද්දී ඇයි තරග මුදල් දඩ නියම නොකරන්නේ ලෙසයි. එම නිසා වෙම මේ පිළිබඳ ඉදිරියේදීත් සලකා බලන බව ඔහු පවසා සිටියා. පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් සුපිරි අටවටේ පළමු තරගය වන එංගලන්ත කණ්ඩායම හමුවේ ක්‍රීඩා කළ විලාශය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටද ලැජ්ජාවට පත් කරන කරුණක් බවත් ඔවුන් පිටිය තුළදී ක්‍රියාත්මක කළ සැලසුම් පිළිබඳවත් විශාල කලකිරීමකින් සිටින බවත් වාර්තා වෙනවා. කලින් ලෝක කුසලාන තරගාවලියට වඩා යම්කිසි ප්‍රගතියක් දැක්වුවත් සුපිරි අටවටේ තරග තුනෙන් දෙකක්ම දරුණු පරාජයන්ට පත්වීමත් සහ අවසාන තරගයත් පරාජය වීම නිසා එකදු තරගයක්වත් ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. එම නිසාවෙන් කණ්ඩායම් ප්‍රධාන පුහුණුකාරීත්වයට සහ නායකත්වයට දැඩි විවේචන එල්ල වුණා. හුදෙක් කණ්ඩායමේ 11 දෙනෙකු ක්‍රීඩා කළත් කීප දෙනෙකුගේ හුදකලා ඉනිම් මත පමණක් මෙවර තරගාවලියේ යම්තාක් දුරට රැඳී සිටීමට හැකිවිය. දසුන් ශානක පවසා සිටියේ මැද පෙළ අසාර්ථකත්වය මෙම පරාජයන්ට වැඩිපුරම හේතු ගෙන දුන් බවයි. කණ්ඩායමේ ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත්තු මත රැඳී සිටියත් ඔවුන්ගෙන් කණ්ඩායමට විය යුතු සේවාව සිදු වූයේ නැති නිසාවෙන් බලධාරීන් දැඩි කනස්සලට පත් වී ඇති බවයි වාර්තා වන්නේ. මෙවර තරගාවලියේ සාර්ථක වූයේ පැතුම් නිස්සංක සහ දසුන් ශානක පමණයි. තවද පාලක මණ්ඩලය පවසා සිටියේ මේ තීරණයට පාකිස්තාන පාලක මණ්ඩලය විසින් ඔවුන්ගේ ක්‍රීඩකයින්ට මුදල් දඩ නියම කිරීමද හේතු කරුණු වූ බවයි. කෙසේ නමුත් මම දකින විදියට මේ තීරණය ඉතා හොඳ තීරණයක් බව. ඔබගේ අදහස්ද පහලින් කමෙන්ට් කරන්න යන්න.